රුහුණේ ඉපදුණු බව ඇත්ත. ගෙන්දගම් පොළොවට වඩා ගිරුවායට මං ආස කරන එකත් ඇත්ත. හැබැයි මම මේ මුළු රටටම ආදරේ. උතුරේ වුණත් නැගෙනහිර වුණත් කන්ද උඩරට වුණත් දකුණේ වුණත් මේ හැමතැනම ජීවත් වන්නේ මේ මානුෂීය මෙහෙයුමෙන් පවක් වී නම් ඒ මා පිට ඒවා පිනක් වී නම් අන් හැමට වේවායි දලදා සමිඳුන් අභිමුව ප්‍රතිඥාන්නට තරම් මහින්ද රාජපක්ෂ නම් නායකයා බැහැපත් වීය. මම බෞද්ධයයි කියන්න මම බය නැහැ. මං ආඩම්බරයි. මම සිංහලයි කියන්න මම බය නැහැ. මම ආඩම්බරයි. ඒ වගේම ඒ නිසාම මම බෞද්ධෙක් වශයෙන්ම අනිත් ආගම් වලටත් ගරු කරනවා. ඔවුන්ට ඒ ආගම් මැදීමේ නිදහස අපි දීලා තියෙනවායි කියන එකක්. ඒකට බාධාවක් කරන්නට කිසි කෙනෙකුට ඉඩ තියන්නේ නැහැ කියන එකක් අපි මේ වෙලාවේ තමුන්නාන්සේලාට වගකීමකින් යුක්තව කියනවා.